ඉතින් ආදරෙන් පිළිගන්නවා The Biotech Diaries මගේ YouTube channel එකට. අද vlog එක අරන් එන්නේ මගේ ගෙදර ඉඳන්. ඉතින් මේ වීඩියෝස් වල තියෙන්නේ මගේ ගෙදර වටපිටාව. ඉතින් මීටත් වැඩිය ලස්සන තැන් තියෙනවා ඉස්සරහට වීඩියෝ වලින් ඒකත් අරගෙන එන්න. ඉතින් කැම්පස් එකේ බෝඩිමේ හිටපු මම මේ දවස් ටිකේ ගෙදර ආවා. ඒකට හේතුව තමයි මම මේ වෙනකොට කැම්පස් එකේ 4 වෙනි අවුරුද්දේ අවසාන කාර්තුවේ තමයි ඉන්නේ. ඉතින් මගේ ඉන්ටර්න්ෂිප් එක ලබන මාසෙ ඉඳන් පටන් ගන්න ඕනේ. ඊට කලින් ටික දවසක් ගෙදර ඉඳලා යන්න ඕනේ කියලා මට හිතුණා. මොකද ඉතින් අපි හැමෝම එදිනෙදා ජීවිතත් එක්ක බිසි වෙලා කාර්යබහුල වෙලා හැමදාම එක එක වැඩවලනේ. ඉතින් අපි පොඩි කාලේ හිටපු විදිය, ගෙදර හිටපු දේවල් ඒවා මතක් කරගන්න අපිට හම්බ වෙන අවසාන අවස්ථාව මේක වෙන්නත් පුළුවන් අපි රැකියා කරන්න ගත්තාම තව තවත් කාර්යබහුල වෙන නිසා. ඉතින් මම ඔන්න ගෙදර ඇවිල්ලා හැබැයි ස්පාසුවක් නම් නෑ. ඒකට හේතුව තමයි මගේ රිසර්ච් එකේ වැඩ තාම ඉවර නෑ. ඉතින් ඒවා තාම කරගෙන යන ගමන් තමයි මම ගෙදර ආවේ. මේ vlog එකේ නම් එහෙම ගොඩාක් වැදගත් දේවල් කතා කරන්නේ නෑ මං. මට නිකන් වුණුනේ මගේ day in life වගේ එකක් vlog කරන්නයි. ඉතින් ඒ දේවල් ටික තමයි මේකේ දාලා තියෙන්නේ. මේ දවස්වල ඕගොල්ලෝ මොකද කරන්නේ කියලාත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපිට තාම end exam එක තිබුණේ නැහැ. ඒකටත් මම මේ දවස්වල ලෑස්ති වෙනවා. මොකද exam එක කල් ගියා. හේතුව මේ රටේ ලෝකේ තියෙන තත්ත්වය නිසා. ආපහු ගිහින් exam එකටත් face කරන්න තියෙනවා මට. ඒකත් එක්කම research එක ඉවර වෙලා thesis ලියන වැඩක් තියෙනවා. ඔන්න ඉතින් මම මේ විදියට මේ වැඩ ටික ඉවර කරලා දවල්ට කන්න තමයි හදන්නේ. ඒත් එක්කම මට කියන්න ඕන දෙයක් තමයි මේ දවස්වල A-level result ඇවිල්ලා කීප දවසක් නෙවෙන්නේ. ඉතින් දැන් A-level results ඇවිල්ලා කැම්පස් යන්න පාස් වුණ නංගිලා මල්ලිලා ගොඩාක් සතුටින් ඇත්තේ. ඉතින් අපිටත් සතුටුයි. මම මේ හැම කෙනෙක්ටම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාල ජීවිත සාර්ථක වෙන්න කියලා. ඒ වගේම තමයි කීප දෙනෙක් ඇති කැම්පස් යන ලකුණු මදි. එහෙම නැත්නම් සමහර විෂයන් ෆේල් වෙලාම තියෙන results මදි අය. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට තව අවස්ථාවන් දෙකක් හෝ එකක් හෝ තියෙනවා නම් ඒකටත් මුහුණ දීලා ඕගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න කියලා. ඉතින් අනිත් අයට පුළුවන් තව දේවල් කැම්පස් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න බැරි වුණ අයට තව කෝසස් තියෙනවා රජයෙන් කරන ඒවා සහ පෞද්ගලික අංශ ඒවා තියෙනවා. ඒ වගේ දෙයක් හරි අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. මේ බලන්නකො කවුද ඇවිත් ඉන්නේ කියලා. මෙයාත් ඉතින් පාඩම් කරනවා නම් මම මොකක් හරි වැඩක් කරනවා නම් ළඟට ඇවිල්ලා නිදාගෙන ඉන්නවා. මෙයා මට වැඩි අපේ මල්ලිත් එක්ක තමයි යාළු. එයා ගෙදර නැති නිසා තමයි මගේ ළඟට වෙලා ඉන්නේ. මේ තියෙන්නේ මම දවල්ට කාපු දේ. මේ මොනවාද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඊට පස්සේ හවස් වෙලා මම ආපහු සැරයක් මගේ පාඩම් වැඩ ටිකක් බලන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම අර කලින් කිව්වනේ A-level results කැම්පස් යන්න මදි වුණ අයට වෙන courses හරි ඩිප්ලෝමාස් එහෙම නැත්නම් බාහිර උපාධි වගේ දේවල් කරන්න පුළුවන් කියලා. ඒ ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මට තියෙන අත්දැකීම් අනුව මට ආපු courses මම apply කරපු ඒවා ඒ වගේ procedure එක කොයි වගේද කියලා මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ බව්ව දෙන්නත් ඉන්නේ අපේ ගෙදර. මේගොල්ලන්ට නම් නෑ. හැබැයි ඉතින් අපිත් එක්ක යාළුයි. මේ තියෙන්නේ අපේ අම්මගේ ඉඟුරු අස්වැන්න. ඉතින් මම ඒකත් වීඩියෝ එකට දැම්මා ඔයගොල්ලෝ ආස වෙයි කියලා හිතලා. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.